අයිබෝන් මම ඔබට පොරොන්දු වුණා මම දවසේ වැඩි කාලයක් එළඹ සිටි සීයෙන් ඉන්න පුරුදු පුහුණු ආකාරයත් මම ඒට පෙළඹුණේ ඇයි කියලාත් කියනවා කියලා. මීට අවුරුදු 7කට පමණ පෙර මගේ දරුවන් තිදෙනාම වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වුණාට පස්සේ මට විශාල කායික සහ මානසික විවේකයක් ලැබුණා. ඉතින් දරුවන් නැති පාළුව සහ තනිකම මකා ගන්නත් ලද විවේකයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නත් මම කියන්නේ කවුද මම ඉපදුනේ ඇයි මනස කියන්නේ මොකද්ද මේ මනසට දුක දැනෙන්නේ ඇයි කියන වගේ දේවල් සොයන්න පටන් ගත්තා. බුදුදහම විතරක් නෙමෙයි වේදාන්ත පතංජලි යෝගා මේ හැම දර්ශනයක් ගැනම අවබෝධයක් ලබා ගන්න මම උත්සාහ කරා. මේක පුංචි කාලේ ඉඳලම මගේ විනෝදාංශයක්. එක දර්ශනයකට කොටු වුණේ නැහැ. පුංචි කාලේ අපේ ගෙදර තිබුණු පරිසරයත් මට කියවන්න ලැබුණු පොතත් මේකට හේතුවක් වෙන්නේ නැහැ. ඔහොම කාලේ ගත වෙද්දී මට තේරුණා බුදුදහම තරම් මේ ලෝකේ සත්‍ය ගැන අවබෝධ කරලා දෙන වෙනත් දහමක් නැහැ කියලා. ඉතින් මම විවිධ ස්වාමින් වහන්සේලාගේ බණ ඇහුවා. එක ස්වාමින් වහන්සේ නමකට කොටු වුණේ නැහැ. ඉතින් මම බොහෝ දැනුම් සම්භාරයක් එක්රැස් කරගත්තා. නමුත් මේ දහම ප්‍රායෝගිකව මගේ ජීවිතයට අනුගත කර යුතුයයි මම කවදාකවත් සිතුවේ නැහැ. නමුත් ඉතා මෑතකදී මට අත්දකින්නට සිදු වුණු ඉතා අමිහිරි සිද්ධියක් නිසා මම දැඩි කලකිරීමටත් වේදනාවටත් පත් වුණා. ඇත්තෙන්ම එය මහා ලොකු සිද්ධියක් නෙමෙයි. දැඩි කෝපයටපත් වූ වෙලාවක මගේ මුවින් පිට වුණු දරුණු වචන කීපයක් නිසා පිරිසක් මගෙන් දරුණු ලෙස පරිගන්න පටන් ගත්තා. එලෙස උන් දරුණු ලෙස පරිගන්න ගනිද්දී මම නිහඬවම සිටියත් ඒ සිද්ධිදාමය මගේ සිතට නිතර වද දෙන්න පටන් ගත්තා. මගේ සිත එක තැනක තියාගෙන කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා. නමුත් නිතරම අභියෝග වලට මුහුණ දෙන්න කැමති මගේ සිත අතීතයට සහ අනාගතයට නොදී වර්තමාන කෙරෙහි පවත්වාගෙන යන්නේ කොහොමද කියලා සිතන්න පටන් ගත්තා. විවේකයක් ලබන සෑම මොහොතකම බණ දේශනාවට සවන් දීම මම පුරුද්දක් වශයෙන් කරගෙන ගියා. මම නිතර ශ්‍රවණය කරන එක්තරා ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ ගිහි කල දත් මදින ගමන් විශ්වවිද්‍යාලයට ඇවිදින ගමන් කොහොමද සතිය පුරුදු පුහුණු කරේ කියලා මට උන්වහන්සේගේ දේශනාවකින් අහන්න ලැබුණා. ඉතින් මම කල්පනා කරා ඇත්තෙන්ම ඇයි මම ඒක නොකරන්නේ කියලා. ඉතින් මම ඊට පහුවෙන්දා ඉඳලම හැමදාම උදේ නැගිටිනකොට අදිෂ්ඨාන කරගත්තා දවසේ වැඩි කාලයක් මගේ සිත වර්තමානයේ මම කරන වැඩේ කෙරෙහිම යොදවනවා කියලා. මමත් ස්වාමින් වහන්සේ වගේම දත් මදින ගමන් දත් මදින බව මෙනෙහි කරමින්, ඇවිදින ගමන් ඇවිදින බව මෙනෙහි කරමින් සහ අනිකුත් සියලුම වැඩ කරද්දී මගේ සිත වර්තමානයේම රඳවා තබා ගන්න මම ගොඩක් උත්සාහ කළා. මුලදී නම් මේ ඉතා අසීරු කාර්යයක් වුණා. මගේ සිත අතීතයට සහ අනාගතයට ගියේ මටත් නොදැනීම. ඒක අපි හැමෝටම පොදුයිනේ. මේ සිතට මංකි මයින්ඩ් කියන්නේත් ඒකනේ. හැබැයි එහෙම මගේ සිත වර්තමානයෙන් ගිලිහී ගියාම මගේ අසමත් වීම ගැන මම පසුතැවෙනවත් දුක් විඳිනවත් නැහැ. ඒ බව අවබෝධ කරගෙන නැවත සිත මගේ ළඟට ගත්තා. පස්සේ මම මෙය ක්‍රීඩාවක් සේ සලකා ඉතා සතුටින් කරන්න ගත්තා. මම මගේ හිතටම කතා කරලා නැවත මගේ හිත වර්තමානයේ කරා ගෙන ආවා. ඉතින් එහෙම කරගෙන යද්දී මම වෙනදට අකමැත්තෙන් කරන වැඩ වුණත් ඉතා කාර්යක්ෂමව සතුටින් කරන්න මට පුළුවන් වුණා. එහෙම සතිය විතරක් පුරුදු කරගෙන යද්දී දහම් මග යන මගේ මිතුරියක් මට කියා සිටියා සතර සතිපට්ඨාන සූත්‍රය කියවන්න කියලා. ඇයගේ උපදෙස් අනුව මම සතර සතිපට්ඨාන සූත්‍රය සොයාගෙන කියෙව්වා. ඇත්තෙන්ම මේ මහා බලගත් සතර සතිපට්ඨාන සූත්‍රය මගේ ජීවිතේ විශාල වෙනසක් කරා. ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිසද, කායික මානසික දුක් දුම්නස් නැතිවීම පිණිසද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද, ඒ කියන්නේ මේ දුක නැති කිරීමේ මාර්ගයට පැමිණීම පිණිසද පවත්මා ඒකායන විමුක්ති මාර්ගය සතර සතිපට්ඨානයේ බව මම දැනගත්තා. සමහර අය හිතනවනේ මේ ධම්මග යන්න පටන් ගත්තට පස්සේ අපිට සිතූ පැතූ දේ ලැබෙන්න ඕනේ කියලා. එහෙම නොලැබෙන විට ඒ අය ධහමට ගරහනවා. නමුත් ඇත්තටම සිදුවන්නේ ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමට පුළුවන් ශක්තිමත් සිතක් අපිට හදාගන්න පුළුවන් වෙන එක.
මේ දහම් මගේ යද්දී ඉදිරියට කවදාකවත්ම දුක අප කරා පැමිණෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් මේක ලොකු මුලාවක්. මොකද අපි මේ අප විසින්ම රැස් කළ කර්මය ගෙවමින් යන ගමනක් මේක. බුදුන් වහන්සේටත් බුදු වුණායින් පසුවත් කර්මයට මුහුණ දෙන්න සිදු වුණා. අපට මුහුණ දීමට සිදු වුණු සෑම සිද්ධියකදීම බාහිර ලෝකය හා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? එසේ ජීවත් විය යුත්තේ ඇයි කියන එක මම අවබෝධ කරගත්තේ සතර සතිපට්ඨාන සූත්‍රයෙන්. ඉහතින් කී සිද්ධි සමුදාය මගේ ජීවිතයට වෙස්වලාගෙන ආශිර්වාදයක් කියන එක මම අදටත් විශ්වාස කරනවා. ඉතින් මෙම අහන ඔබටත් මේ දහම් මඟ යාමට සිතක් පහළ වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනිම වීඩියෝවකින් නැවතත් හමු වෙන තුරු මම අදට සමුගන්නම්. තෙරුවන් සරණයි.